ඉතින් හරි ගයිස් අද මම try කරන්න කියලා හිතුවා කාර් සිමියුලේටර් එක මෙන්න මේක try කරන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු ඉතින් අද මොන වගේ ෆන් එකක් ගන්න පුළුවන් වේද කියලා මේ කාර් සිමියුලේටර් එකේ. ඉතින් මේ කාර් ගේම් එක විතර නෙමෙයි ඉතින් මරිනා මෝල් එකේට ආවොත් ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේකේ තියෙන ප්ලේ ඒරියා එකේ තියෙන ගේම්ස් ටික. ඉතින් ඒ ගේම්ස් වල තියෙන වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම මේ වෙලාවේ ඒව try කරන්න ගියා නෑ. ඉතින් මට ඕනේ මේ කාර් ගේම් එක try කරන්න. ඉතින් අපි try කරලා බලමු මොන වගේද කියලා. හරි ඉතින් මේක ඉතින් මම වැඩියම ආස ඉතින් මෙන්න මේ කාර් සිමියුලේටර් එකට තමයි. ඉතින් ඕක තනිකර පිස්සුවක්. ඉතින් මේ දවස්වල Forza Horizon 6 එකත් ඇවිල්ලා තියෙන එක. ඉතින් මට පොඩ්ඩක් උණ ගහලා තිබ්බේ මේක ප්ලේ කරන්න ඕනේ කියලා. ඉතින් මට Forza Horizon 6 එක ප්ලේ කරන්න විදිහක් නැති ඉඳ මම හිතුවා මේ කාර් සිමියුලේටර් එක පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් අද ඉතින් try කරලා බලමු ඉතින් මේක මොකද වෙන්නේ කියලා. එක්ස්පීරියන්ස් එක කරන් බලමු. හරි බොයිස් ඉතින් try කරන්න ඉතින් මේක ඇක්සලරේටර් එක මේක බ්‍රේක් එක ක්ලච් එක තියෙනවා ක්ලච් එක නම් ඕන වෙන්නේ නැති මොකද මේ ගියර් ෆන්ක්ෂන් එක නැහැ මේ shift එක තියෙන්නේ හරිද try එකක් තියලා බලමු ඉතින් fuck තානියා දෙන්නේ तानिया देखी ट्राई करना मारो ही को supiri round එක වාසිවා ඉතින් මේ දවස්වල කට්ටිය දන්නේ නැති වයිරල් වෙලා තියෙන Forza Horizon 6 එක ඇවිල්ලා තියෙන්නේ guys ඉතින් මම ඒකේ ගේම් ප්ලේ එකකුත් ගේන්න හිතාගෙන ඉන්න බලමු ඉස්සරහට ගේම් ප්ලේ කියමු ඕගොල්ලන්ට පේනවද මම මේ හුරු නැති අතින් ඩ්‍රයිව් කරන්න කාර් එක හරිද හුරුන නැති අතින් ඩ්‍රයිව් කරේ අවුලන්න වාසි අඩෝ ඒක වාසි නේද සුපිරි
ඉතින් අද ෆුල් පන්නයක් දාන්න කියලා ආවේ පොඩි වෙලාවකට එළියට ආවා. වැඩකට ආවේ ඇත්තටම. ඉතින් ඒ වැඩේ ඉවර කරනත් එක්කම පොඩි ආතල්ලයක් ගන්න ඕනේ කියලා හිතුන හින්දා තමයි මම මේ කාර් ගේම් එක ප්ලේ කරන්න ආවේ. ඉතින් ඇත්තටම මේක සුපිරි කියන වචන නෑ. ඉතින් මැනුවල් ෆන්ක්ෂන් එක තියෙනවා. ඉතින් ඒ හින්දා සුපිරි ඇත්තටම. ඔය වීඩියෝනේ ඒකේ ලුක් එකක් මාර කියන වචන එක පට්ට. ඊළඟට මේක try කරමු guys පස්සේ දවසක. හරිද? එහෙනම් අපි ගිහලා එන්න. ඉතින් අද එළියට ඇත්තටම ආවේ වැඩකට. ඉතින් ඒ වැඩේ කරගත්තා. සෙල්ලමුත් කරා. ඉතින් අපි දැන් ගෙදර යනවා. හරි ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන ඉන්නේ. දැන් ගෙදර තමයි. ආයේ ගෙදර back to ගෙදර. ඉතින් අපි ඉක්මනට ගෙදර යන්න. ලයික් එකෙන් නම් පොඩක් අවුල් ගණන් ගන්න එපා. හරිද? ඉතින් අද ලොගේ එච්චර ලොකු ලොග් එකක් නෙමෙයි. ඉතින් පොඩ්ඩක් එළියට ආවා. ඒක වීඩියෝ කරගන්න ඕනේ කියලා හිතුණා. හරි කට්ටිය ඉතින් මගේ බ්ලොග් එක ඉවර කරන්න යන්නේ. ඉතින් thank you so much වීඩියෝ එක බලපෑම වලම. ඉතින් මගේ දවසේ මෙහෙම තමයි ගෙවුනේ. ඉතින් මේ වගේ vlogs ඕගලන්ට බලන්න ඕන නම් ඉතින් මතකතුව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න මතකතුව.